right සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට පැමිණ සිටින සියලුම දෙනාම රේස් ඇකඩමියට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි දැන් අද දවසේ මේ අපේ ආරම්භක වැඩසටහන 2026 පෙබරවාරි මාසේ කණ්ඩායම විදිහට අපි මීට කලින් අපේ කණ්ඩායම් කීපයක් තියෙනවා. ඉතින් අද මේ ඕගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ මාව ක්ලියර්ලි ඇහෙනව නේද ඕගොල්ලන්ට? මට චුට්ටක් කවුරු හරි chat එකට message එකක් දාන්න පොඩ්ඩක් ක්ලියර්ලි ඇහෙනව නේද? ගැටලුවක් නැහැ. ඉතින් මේ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා නැවතත්. අද මේ ඕගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ අලුතෙන් කොන්ත්‍රාත් ආයතනයක්. එහෙම නැත්නම් අලුතෙන් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක්. නැත්නම් අලුතෙන්ම Tamanටම කියලා තමන්ගේම ව්‍යාපාරයක් අලුතෙන් ආරම්භ කරන්න සූදානම් වෙලා ඒ ගැට සිහින දකිමින් නේද? ඉන්න අය තමයි මේ අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ වෙලාවේ මේ මොහොතේ මේ වැඩේට සම්බන්ධ වෙනවා කියලා කියන්නෙම ඔයගොල්ලෝගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් අද දවස right සහ මේ 8-9 කියන පැය. ඉතින් කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා right මුලින්ම අපි මේ ලංකාවේ දැන් අද වෙනකොට අපේ රටේ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන කෙනෙක්ට හරි අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන කෙනෙක්ට මොන වගේ opportunities ද ලංකාවේ තියෙන්නේ එහෙම නැත්නම් මොන වගේ අවස්ථාවන්ද මේ වෙනකොට බිහි වෙලා තියෙන්නේ දැන් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා පෞගේ කාලේ අපිට ආවා දිත්වා සුලිපුනාටුව නේද ඒකෙන් අපේ රට ගොඩක් අපේ මාර්ග ගොඩනැගිලි නේද අපේ සියලුම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එහෙම නැත්නම් යටිතල පහසුකම් විශාල ප්‍රමාණයෙන් හානි වුණා. right? එතකොට ඔයගොල්ලෝ දැක්කා ඒ වෙනුවෙන් නේද රජයේ විදියට බජට් එක හදද්දි එහෙම නැත්නම් අයවැය වාර්තාව සකස් කරද්දි අපේ ඊළඟ අවුරුද්දේ නැත්නම් මේ 2026 ඔයගොල්ලෝ දැක්කා ලොකු මුදලක් හරි නේද? ඒ කියන්නේ ලැබුණු ආධාර සහ රජයේ පැත්තෙන් බජට් එකෙන් දාපු මුදලයි මේ ඔක්කොම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට ලැබෙන මුදල් විදියට නැත්නම් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක සඳහා වියදම් කරන මුදල් විදියට ගත්තාම 1.5 බිලියන් 1.5 බිලියන් sorry trillion 1.5 trillion rupees හරි වියදම් කරනවා හරි එතකොට 1.5 trillion කියලා කියන්නේ නේද බිලියන 1500ක් විතර හරි ඔයගොල්ලන්ට හිතා ගන්න බැරි වෙයි නේද ඒ වගේ ලොකු මුදලක් ලබන අවුරුද්දේ අපේ මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට යොමු කරන්නේ නැත්තම් යොදන්න ඉන්වෙස්ට් කරන්න සූදානම්ෙන් ඉන්නවා right අපි දන්නේ නැහැ මේ අවුරුද්ද ඇතුළත මේක කරගන්න පුළුවන් ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් ෆන්ඩ්ස් එනවා එක පැත්තකින් වැඩ තියෙනවා මෙතන කරන්න නැත්නම් ඉදිකිරීම මොනවද කළ යුත්තේ කියලා මෙතන තියෙනවා අපිට අපේ රටේ දැන් තියෙන සිටුේෂන් එක අනුව මොනවද කළ යුත්තේ නේද මාර්ග ගොඩනැගිලි ජනරාල ටෙලිෆෝන් නේද ඉලෙක්ට්‍රිසිටි මේ ආකාරයේ විවිධ වූ යටිතල පහසුකම් හරි පාසල් සංවර්ධනය සෞඛ්‍ය සංවර්ධනය නේද සියලුම ආකාරයේ ඉදිකිරීම එහෙම නැත්නම් කොන්ත්‍රාත් හරි වලට තමයි මේ මුදල් ලැබෙන්නේ ඉතින් ඒ අවස්ථාව තියෙනවා. එතකොට අතරමැද ඉන්න ඕනේ දැන් මේ මුදල් පරිහරණය කරලා අදාළ වැඩ එහෙම නැත්නම් මේ කියන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතන නේද? සරලවම කිව්වොත් එම මේ කියන කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එහෙම නැත්නම් මේ කියන කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක හරි මේ කියන ඉන්ඩස්ට්‍රි එක අපේ මේ වෙලාවේ මේ ඔය කියන 1.5 ට්‍රිලියන් කියන මුදල වියදම් කරන්න නැත්නම් ඒක කේට කරගන්න ඒක දරා ගන්න ප්‍රමාණවත් මදි. නැත්නම් ඒක බෙයා කරගන්න ප්‍රමාණවත් මදි. ඔයගොල්ලෝ විශ්වාස කරන්න මේ අවුරුද්දේ ඒ කියන්නේ දැනට තියෙන තත්ත්වය අනුව පිට රටින් එහෙම නැත්නම් අපි කියන foreign companies ලංකාවට එන්න නියමිතයි. මොකද සමහර කන්ස්ට්‍රක්ෂන් වලට ලංකාවේ ආයතන තිබුණු ආයතන අර කොවිඩ් කාලේ නේද අපේ ලංකාවේ තිබුණු අපි කියන ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක එහෙම නැත්නම් නේද මූල්‍යමය
විදියෙන් අපිට වෙච්ච හානිය නිසා නේද අපේ බැංක්‍රප්ට් වුණා අපේ රට. ඒ කියන්නේ නේද අපිට ණය මුදල් ගෙවා ගන්න බැරි තත්යකටපත් වුණා. නේ බංකොලොත් වුණා සිංහලෙන් කියන්නේ. බංකොලොත් තත්ත්වයට ආවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි ගොඩක් ඒගොල්ලොන්ට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. සාමාන්‍යයෙන් විශාල මට්ටමේ කම්පැනි ආයතන. හරි. එතකොට මේ කියන කම්පැනි නැත්නම් මේ කියන කන්ස්ට්‍රක්ෂන් කම්පැනි ලංකාවේ ගොඩක් අය පිටරටට ගියා. ගොඩක් අය තමන් කර කර හිටපු වැඩ දැන් අපිට කරගන්න බැරි වුණානේ. ඒගොල්ලෝ මේක ඇතෑරලා පල්ලෙහා ශ්‍රේණි වලට ආවා. ඉතින් ඒක නිසා මේ ඇවිල්ලා තියෙන මුදල් කන්දරාව නැත්නම් සම්භාරය මේ ග්‍රවුන්ඩ් එකට දාගන්න නම් හරි මේ පොළොව මතට දාගන්න නම් ඔය කියන කොන්ත්‍රාත් ආයතන කන්ස්ට්‍රක්ෂන් කම්පැනි හරහා තමයි මේ කියන 1.5 ට්‍රිලියන් කියන මුදල දාගන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ සිටුේෂන් එකක් එක්ක තමයි අපි දැන් මේ වෙලාවේ අපි රටේ අපි මුණ දෙමින් ඉන්නේ. ඉතින් මං කියන්නේ මගේ යෝජනාව තමයි හරි අපේ රේස් ඇකඩමි විදිහට අපි ඔයගොල්ලන්ට යෝජනා කරනවා නවක ව්‍යවසායකෙක් නැත්නම් ඔයගොල්ලෝ නේද කරන්න ඉන්න ව්‍යාපාරය මොකක් හෝ වේවා නේ අපිට මේ මුදල අපිට කන්ස්ට්‍රක්ෂන් වලට යදෙව්වොත් හරි මොකද වෙන්නේ කොහොමද මේවා කරගන්නේ කියන මෙන්න මේ කියන සරල යථාර්ථය අවබෝධ කරලා දෙන්න තමයි අපි මේ රේස් ඇකඩමි විදිහට ඔයගොල්ලන්ට මේ සූදානම් වෙන්නේ. ඉතින් කීප දෙනෙක් නේද දැනටත් තාමත් ගෲප් එකට ඇඩ් වෙමින් ඉන්නවා රයිට්. එතකොට ඒ ණයට මම පරක් වෙලා ඒ ණයට මම මේක රෙකෝඩින් එකක් ලැබෙන්න සලස්වනවා. ඒ වගේම තමයි අපි දැනට මම ස්ක්‍රීන් එක ෂෙයා කරා ඔයගොල්ලන්ට පේනවාද? එහෙනම් පැමිණ සිටින සියලු දෙනාටම නැවතත් සුබ පතමින් අපි අපේ ගමන ආරම්භ කරමු. අපි මේ මොකද්ද කරන්න යන්නේ? මොකද්ද මේ පැහැදිලි කිරීම? කවුරු වෙනුවෙන්ද මේක තියෙන්නේ? රයිට් මේ කියන කාරණා ටික සාකච්ඡා කරමු. රයිට්. එහෙනම් මම ඔයගොල්ලන්ට ආරාධනා කරන්නේ launch your own construction company with Race Academy. අපි Race Academy විදියට අලුතෙන් construction company නැත්නම් කොන්ත්‍රාත් ව්‍යාපාරයක් ආරම්භ කරන ඔබට අවශ්‍ය කරන motivation එක ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන මූලික දැනුම මේ සියල්ල අපි ඔයගොල්ලෝ වෙනුවෙන් සම්පාදනය කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ගමන අපිත් එක්ක යන්න. ඔයගොල්ලෝ දැනටත් නේද රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන් නේද? පඩියකට වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපි යන්නේ මේ ඔයාව අරගෙන නේද? අපි ඔයාව කන්වර්ට් කරන්න යන්නේ. මේ ඉන්න තත්ත්වයෙන් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කරන්න. ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක් කරන්න. එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් කරන්න. නේ? ඔයා මුදල් වලින් මුදල් හම්බ කරන ව්‍යාපාරිකයෙක් කරන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ යන ගමනේ කොහොමද අපි බිඩ් එකක් නේද? ඔයගොල්ලෝ ඉස්සරහට අපි කතා කරන්නේ කොහොමද බිඩ් එකක් වින් කරන්නේ? ඒ වගේම කොහොමද අපි කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එකක් හරියට මැනේජ් කරලා නේද? ලාභ ලබන්නේ නැත්නම් මුදල් උපයන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. රයිට්? අපි රේස් ඇකඩමිය මම ඇත්තටම වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. මම රෝහන් ගොනපිනුවල මම පෙරාදෙණිය යුනිවර්සිටි එකේ ග්‍රැජුවේට් කෙනෙක්. හරි 2009 අවුරුද්දේ මේ රේස් ඇකඩමිය එක ආරම්භ කරේ මම. රයිට්? මේ ආරම්භ කරෙත් ඔයගොල්ලෝ වෙනුවෙන් මේ අපි ඒ වගේම තමයි මම රාජ්‍ය ආයතන ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික ආයතන කීපයකම වැඩ කරලා තියෙනවා, අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් තුලින් තමයි මම ඔයගොල්ලොත් එක්ක මේ ඔයගොල්ලෝගේ වැඩේ කොහොමද කරන්න කියන එක අපි සාකච්ඡා කරන්න යන්නේ. රයිට්? ඉතින් මගේ මේ කෝස් එකේ නැත්තම් මේ වැඩසටහන කාටද ඩිසයින් කරලා තියෙන්නේ. This course is designed for aspiring enterprises entrepreneurs in Sri Lanka. ඒ කියන්නේ නේද? ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය සඳහා තමයි මේක අපි ඉන්ට්‍රොඩියුස් කරන්නේ. එතකොට මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්න කෙනෙක් බලන් ඉන්නවනම් එයා තමයි මේ අපේ බලාපොරොත්තුව. ඒ වගේම තමයි ගොඩක් අය ඉන්නවා අපේ රටේ Tamanට මොනවා හරි කරන්න ඕනේ. හැබැයි කැපිටල් එකක් නැහැ. එහෙම නැත්නම් වත්කමක් නැහැ කිය අපි ඉන්නවා. නේ? වත්කම අපිට මෙච්චර මුදලක් ඕනේ. මට කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් පටන් ගන්නවා මට මෙච්චර මුදලක් ඕනේ. නේද? මට ඒ මුදල් නැහැනේ. ඉතින් මං කොහොමද මේ වගේ කම්පැනියක් පටන් ගන්නෙ කියලා වගේ බොහෝ ප්‍රශ්න තියෙන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේක අහන්න ඕනේ. රයිට්? ඒ වගේම තමයි මේම වැඩක්
ස්ටාර්ට් කරන්නේ කොහොමද කියලා හරියටම නේද ක්ලියර් ස්ටාර්ටින් ස්ටෙප් එකක් ගන්න බැරුව නේද එයාට ඒ ගමන පැහැදිලි කරගන්න බැරුව ඉන්න අය ඉන්නවා රයිට් ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන් තමයි අපි මේ කෝස් එක ඉන්ට්‍රොඩියුස් කරන්නේ ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ විරැකියාවෙන් පෙළෙන අය එහෙම නැත්නම් රැකියාවක් බලාපොරොත්තු වෙන අය ඉන්නවා රයිට් ඒගොල්ලෝ බොහෝ වෙලාවට ග්‍රැජුවේට්ස්ලා වෙන්න පුළුවන්. يعني උපාධාරීන් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ නේද? යම්කිසි ශේෂ්ත්‍රයක උපාධාරියෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට සම්බන්ධ නේද? NDT, HND වගේ ඩිප්ලෝමාවක් කරපු නේද? ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් වෙන්න පුළුවන් නේද? මොනවා හරි ලාභයක් ඒ කියන්නේ ආදායමක් ලබන්න බලාගෙන මොනවා හරි බිස්නස් එකක් කරන්න බලන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. රයිට්? ඒ වගේම තමයි වැටුප් ගන්න නේද? ඔය එන්ජිනියර් කෙනෙක් වෙන්නත් පුළුවන්, ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් වෙන්න පුළුවන්, කොන්ට්‍රි සර්වර් කෙනෙක් වෙන්න පුළුවන් නේද? මේ ආකාරයේ ඔයගොල්ලෝ දැනට කරන රැකියාව මොකක් වුණත් රයිට්? ඒ රැකියාවත් එක්කම මෙන්න මේ කියන කොන්ත්‍රාත් ව්‍යාපාරයට කොහොමද අත ගහන්නේ? කොහොමද ස්ටෙප් එකක් ගන්නෙ? මේක ස්ටාර්ට් කරන්නේ කොහොමද? කියන කාරණා ටික තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඉතින් මේක තව ගැළපෙනවා නේද? ස්මෝල් ඉන්වෙස්ටර්ස්ලාට. ඒ කියන්නේ මම විශ්වාස කරනවා සාමාන්‍යයෙන් අඩුම තරමේ හાર્ඩ්වෙයාර් එකක්. හරි? එක්කෝ සිල්ලර බිස්නස් එකක්, සිල්ලර බඩු කඩයක් නේ වගේ යම්කිසි ස්ථාවරත්වයක් තියෙන කෙනෙක්ට එයාගේ ව්‍යාපාරය ඩයිවර්ට් කරගන්න ඕනේ. නැත්නම් එක්ස්පෑන්ඩ් කරගන්න ඕනේ. හරි? වෙනත් පැත්තකට එයාට යන්න ඕනේ. රයිට්? එතකොට එයා ගාව සංසාරණයෙන් මුදල් ටික එයාට ආයෝජනය කළා ටිකක් ලොකු ප්‍රොෆිට් එකක් ලබන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තටම කන්ස්ට්‍රක්ෂන් කියලා කියන්නේ ප්‍රොෆිට් කියන එක 60 සිට පහලට තියෙන බිස්නස් එකක්. හරි කන්ස්ට්‍රක්ෂන් එකක් කරලා 60ක ලාභ ලබන්න පුළුවන් 50 ලාභ ලබන්න පුළුවන් 40 නේද මිනිමම් 20 25 30 නම් අනිවාර්යෙන් ලාභ ලබන්න පුළුවන් ඕනම කොන්ත්‍රාත් එකක් නැත්නම් ඕනම කොන්ට්‍රැක්ට් එකක් ඕනම ප්‍රොජෙක්ට් එකක් කරලා මේ ලංකාවේ දැන් තියෙන පසුබිම අනුව රයිට් ඉතින් ඔයාලට මොනවද මේ සඳහා ඕන වෙන්නේ? කියන්නේ ප්‍රී රික්වෙස්ට්ස් මොනවද? හරි? නේද? සමහරුන්ට හිතෙන්න පුළුවන් අපිට හොඳ අපි දැනට බිස්නස් එකක් කර ඉන්න කෙනෙක්ට තමයි මේක ගැලපෙන්නේ. නෑ එහෙම හිතන්න එපා. රයිට්? එහෙම එකක් නෑ. ඇත්තටම එහෙම තමන් ව්‍යාපාර කරලා මීට කලින් ව්‍යාපාර කරලා තියෙනවා නම් හොඳයි. නමුත් එහෙම ව්‍යාපාරයක් කරලා නැති කෙනෙක් වුණා. හරි? අපේ මේ කෝස් එක අවසානයේදී ඕගොල්ලන්ට පුළුවන් වෙනවා. හරිද? ඕගොල්ලෝ මේ தත්ත්වයට එනවා මේ කෝස් එක අවසානයේදී ඕගොල්ලන්ට තනියම කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් ලියාපදිංචි කර ගැනීමේ ඉඳලා මේ කොන්ත්‍රාත් කොහොමද දුවන්නේ? හරි? මේක කොහොමද සිද්ධ වෙන්නේ? කියන ඕවරෝල් ක්‍රියාදාමය. හරි මේ සම්පූර්ණ ක්‍රියාදාමය කොහොමද වෙන්නේ කියලා හරියටම ඉගෙන ගත්තාම ඔයගොල්ලන්ට මේ වැඩේ හරිම සිම්පල් වෙනවා. රයිට්? ඒ කියන්නේ අපිට බේසික් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක ගැන නැත්නම් මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ තියෙන වචන සම්බන්ධයෙන් මම කියන පොඩි ටර්ම්ස් ටික නේ ඒ සම්බන්ධයෙන් පොඩි බේසික් දැනුමක් නේද තියනවා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ රයිට් එහෙම තියෙන්න ඕනේ කියලා එකක් නැහැ ඇත්තටම ගොත් එහෙම තියෙනවා නම් හොඳයි ඒක අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි අපේ මේ කෝස් එක අපි ඩිසයින් කරලා තියෙන්නෙම ඊටාම සීරෝ ලෙවල් එකේ එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් ගැන කිසිවක් දන්නේ නැති හරි කන්ස්ට්‍රක්ෂන් ගැන මේ ප්‍රොජෙක්ට් එකක් කොහොමද දුවන්නේ කොහොමද රන් වෙන්නේ ඒකේ සල්ලි එන්නේ කොහෙන්ද සල්ලි යන්නේ කොහෙන්ද ඒක කරන්නේ කවුද ඒක බලන්නේ කවුද ඒක සුපර්වයිස් කරන්නේ කවුද නේ මුදල් බිල් සර්ටිෆයි කරන්නේ කවුද බිල් දාන්නේ කවුද නේ වැඩ කරන්නේ කවුද හරිද වැඩ කරන්නේ කොහොමද මොන නීති රාමු යටතේද තියෙන්නේ රයිට් මෙන්න මේ කියන සියලුම කාරණා හරි මේ සියලුම කාරණා තමයි අපි මේ කතා කරන්න යන්නේ රයිට් එතකොට මේ කෝස් එකේ නේද කෝස් කරිකියුලම් එක විදිහට හරි කෝස් කරිකියුලම් එක විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ඒ කියන්නේ සරලව නේද මූලික අවස්ථාවේ ඉඳලා ටික කොහොමද අපි මේ ව්‍යාපාරයක් දියුණු කිරීම දක්වාම යන ගමන ගැන තමයි අපි මම මොඩියුල්ස් 6කින් මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා right laying the foundation ඒ කියන්නේ මූලික අඩිතාලමක් අපි දාගන්න ඕනේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට එන කෙනෙක් නේද මේ වචන සෙට් එකත් එක්ක ෆැමිලිය වෙන්න ඕනේ නේද අපි මේක ගැන දැනගන්න ඕනේ
ලෝකේ මොනවද කන්ස්ට්‍රක්ෂන් වෙන්නේ මොන වගේ ස්කේල් වල කන්ස්ට්‍රක්ෂන් ද ලෝකේ සිද්ධ වෙන්නේ අපේ රටේ තියෙන්නේ මොන වගේ ස්කේල් එකක්ද නේ එතකොට ඒ කියන කාරණා මූලික නිකන් ෆවුන්ඩේෂන් එකක් විතර අපි දැන් අපි මේ ෆීල්ඩ් එක ගැන අපි දන්නේ නැති කෙනෙක් විදිහට තමයි මේ සලකන්නේ. එතකොට ෆීල්ඩ් එක ගැන දන්න අය ඉන්නවා නම් ඒගොල්ලොත් එක මේක සාකච්ඡා කරෙම ඉතාම පහසු වෙනවා. ඒ වගේම තමයි නොදන්න අය හිටියා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලොම තමයි මේ ටාගට් එක. මේ ගැන මුකුත්ම දන්නේ නැතුව මුදලක් අතේ තියන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න පුළුවන්, ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න පුළුවන්. නේද? ඔයා මොකක් හරි ඩිපාර්ට්මන්ට් එකක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, රජයේ සේවකයෙක් වෙන්න පුළුවන්. හරි විශේෂයෙන්ම රජයේ සේවකයන්ට මේ කාලේ නේද? ටිකක් අමාරු තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් ඔවුන්ට පුළුවන් අමතර ආදායමක් විදියට ඒ රජයේ සේවය හෝ නේද තමන් පුද්ගලික ආයතනයක හෝ වැඩ කරනවා නම් ඒ වැඩ කරන ගමන් අමතර ආදායමක් විදියට ආදායමක් උපයා ගැනීම සඳහා තමන්ගෙම කියලා කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් ආරම්භ කරලා සුළු සුළු වැඩ නේද අපි කියලා දෙන්නම් නේ අපි සාකච්ඡා කරමු අපි ගයිඩ් කරන්නම් හරි කොතනින්ද පටන් ගන්නෙ නේද ස්ටෙප් එකක් ගන්නෙ කොහොමද ආයෝජනය කරන්න මුදලක් තියනවද මුදලක් නැද්ද රයිට් මේ කියන සියලුම කාරණා අපි සාකච්ඡා කරනවා ඊළඟ මොඩියුල් 2 වලින් අපි දැන් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට ආපුවාම නේද අපි උදාහරණයක් විතර හිතමුකෝ අපි යම්කිසි ඉදිකිරීමක් කරන්න යනවා. ඕගොල්ලෝ පුජ්‍යලිකව අපි හිතමු ඕගොල්ලොන්ට සිද්ධ වෙනවා ගෙයක් හදන්න. හරි? එක වාහනයක් ගන්න. නේද? ගෙයක් හදන්න හෝ වාහනයක් ගන්න හෝ නේද? මොකක් හරි පුජ්‍යලික නේද? ගෙදර සාමාන්‍යයෙන් මොකක් හරි උත්සවයක් වෙන්න පුළුවන්. ගෙදර සංවිධානය කරන්න. මේ දානමය පින්කමක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් කරද්දී ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා යම්කිසි බජට් එකක් හදා ගන්න. ඒ කියන්නේ මේ වැඩේ සඳහා කොච්චර වියදමක් යනවද කියලා මූලිකවම නේද වේලාසනින් ප්‍රෙඩික්ට් කරන්න සිද්ධ වෙනවා. අපි ඒකට කියන ඇස්තමේන්තුවක් කියලා. හරි? නේද? සරල දෙයක්. අපි කියනවා මෙන්න මේ දානේ වැඩේ සඳහා මට මෙච්චරක් යනවා. අපිට ලක්ෂ මෙච්චරක් යනවා. ලක්ෂ 2ක් යනවා. ලක්ෂ 3ක් යනවා නේ. අර ගොල්ලොන්ට මෙච්චරයි මේගොල්ලොන්ට මෙච්චරයි මෙතනට මෙච්චරයි දා කැමරට මෙච්චරයි නේද? වාහන වලට මෙච්චර ඔහොම කියලා ට්‍රාන්ස්පෝර්ට් වලට මේ ගන්න එහෙම එහෙම කියලා වේලාසනින් අපි ඇස්තමේන්තුවක් හදනවා. එතකොට මේ කන්ස්ට්‍රක්ෂන් වල ඕනම ප්‍රොජෙක්ට් එකක් වේලාසනින් ප්ලෑන් කරලා ඩිසයින් කරලා ඒකට යන වියදමක් තියෙනවා. අන්නේ වියදම හොයාගන්න. හරි? ඒ කියන්නේ වියදම මුලින්ම ඉංජිනේර් එස්ටිමේට් කරගන්න. හරි? ඒකට අදාළ ඉංජිනේරු මහත්තයෝ නේද මේකට යන වියදම කොච්චරද කොහොමද කියලා එස්ටිමේට් එකක් හදා ගන්නවා. ඉතින් මේ එස්ටිමේට් එක හැදීම හරි මෙන්න මේ එස්ටිමේට් හැදීම තමයි අපි කියන්නේ මේ ඇස්තමේන්තු සැකසීම right ඇස්තමේන්තු සැකසීම හරි the art of estimating and costing අපි කියන costing ඒ කියන්නේ අපි මේක cost කර ගන්නවා යන වියදම හොයා ගන්නවා. එතකොට දැන් ඔයගොල්ලෝට එන්න පුළුවන් අදහසක් එතකොට දැන් අපි කොන්ට්‍රැක්ටර් කෙනෙක් වුණාම ඇයි අපි ඒක එස්ටිමේට් කරන්නේ නේද? ඉංජිනේරුවෝ ඉන්නවා ඉංජිනේර්ස්ලා ඉන්නවා මේවට එස්ටිමේට් කරන්න. ඒ වගේම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා. ඒතකොට ටෙන්ඩර් කරනවා නේද? අහලා තියෙනවා ඒ වගේ පොඩි පොඩි වචන. මම මේවා නිකන් ජස්ට් දානවා. අපි වෙනම සාකච්ඡා කරනවා මේ ඉස්සරහදී. නේද? ටෙන්ඩර් කරනවා කියනවා නේද? කොන්තරත් ප්‍රදානය කරනවා කියලා කියනවා. අවෝඩ් කරනවා කියලා කියනවා නේ. ඔය වගේ වචන අහලා තියෙනවා ඔයගොල්ලෝ නේ. ඒතකොට මේ එස්ටිමේට් කරනවා ප්‍රොකියුමන්ට් කරනවා. ඒතකොට මේවා කරන්නේ ඉංජිනේර්ස්ලා නම්. ඇයි අපි කොන්ත්‍රාත්කාරයෙක් විදිහට නේද? කොන්ත්‍රාත්කාරයෙක් විදිහට අපි මේවා දැනගෙන ඉන්න ඕනද? ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ කොහොමද ඇස්තමේන්තුවක් සැකසෙන්නේ? right? ඒක ටිකක් විශාල සබ්ජෙක්ට් එකක්. හරි? දැන් ඕගොල්ලෝ සාමාන්‍ය යුනිවර්සිටි එකක ගියෝ. අපි හිතමුකෝ HND NDT කියලානේ. හරි? එක්කෝ නේද? එන්ජිනියරින් කියලා කියමුකෝ නේ. අපේ ලංකාවේ යුනිවර්සිටි එකක එන්ජිනියරින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපි එන්ටර් වුණොත් අපිට නේද ලොකු සබ්ජෙක්ට් එකක් උගන්වනවා. හරි? අවුරුදු 4ක් සමහරට 4ට වැඩි නේ අවුරුදු 4 හෝ 4 වැඩි ග්‍රැජුවේට්ස් තා. එතකොට ඊට අමතරව ඩිප්ලෝමා කෝසස් තියෙන අවුරුදු 3 එහෙම. නේ 3.5මාරේ. එතකොට මේ වගේ මෙන්න මේ කෝසස් වල උගන්වන විෂය තියෙනවනේ. හරි? ඇස්තමේන්තුව කොහොමද සකසන්නේ? හරි? ඇස්තමේන්තුවක ඇතුළත් වෙන කරුණු මොනවද? ඒකේ ක්වොන්ටිටි තියෙනවා, ඒකේ රේට්ස් තියෙනවා, ඒකේ අමවුන්ට්ස් තියෙනවා. නේද? ඒකේ BOQ කියලා එකක් තියෙනවා නේ. අපි නිකන් වචන. අපි නිකන් වචන ටික හුරු වෙන්න කතා කරගමු. හරි BOQ. මොකද BOQ කියන්නේ? නේ? අපි කියන bill of quantity. නේ? ඒ කියන්නේ මේ වියදම නේද? නැත්තම් මේකට යන මේ ඇස්තමේන්තුව
හරි නේද? ටෙන්ඩර් ડોකියුමන්ට් එක හරි නේද? නැත්නම් බිඩින් ડોකියුමන්ට් එක හරි. මේ කියන මොකද්ද මේ BOQ එක? bill of quantity. මොකක් හරි නේද? quantity තියෙන, amount උත් තියෙන, rates උත් තියෙන මොකක් හරි bill එකක් නැත්නම් paper එකක් නැත්නම් කොලයක් වෙන්න පුළුවන් නේ ડોකියුමන්ට් එකක්. right? ඒ වගේ සරල අදහසක් තියාගන්න දැනට. අපි හරියටම සාකච්ඡා කරමු මොකද්ද මේ estimate එකක් කියලා කියන්නේ කියලා. එහෙනම් අපි ඊළඟට අපේ දෙවෙනි මොඩියුල් එකේදී අපි සාකච්ඡා කරනවා මෙන්න මේ estimating and costing කියන විෂය පදය. right? මොඩියුල් 3 යටතේ ඊළඟ මොඩියුල් එකේදී අපි කතා කරනවා the bidding process. හරි? the bidding process. මොකද්ද bidding process එක කියලා කියන්නේ? right? මේ වචන අදාහ ගන්නවා විතරයි. හරි? කවුරුත් බය වෙන්න එපා. හරි? කවුරුත් මේක බරට හිතන්න යන්න එපා. හරිද? ඒ කියන්නේ අපි නිකන් මේක අද ඇහුණා මේ මොනවද මේ අයියෝ මේවා මට කරන්න බෑ වගේ හිතන්න යන්න එපා. හරි? මේවා ඉතාම මේ කියන්නේ මොනවද මේ සියලුම වචන හැම වචනයකම තේරුමේ ඉඳලා අපි කතා කරනවා කොහොමද අපි මේ බිඩින් process එක කියන්නේ මොකද්ද? හරි මම මගේ අතින් ඉස්සලා කියවුණා එක නේද? සාමාන්‍යයෙන් ආයතනයකින් නේද? යම් කිසි උදාහරණයක් හිතලා අපි පාරක් හදනවා කියලා හිතමුකෝ. නේද? මේ පාර හදන්න ඇස්තමේන්තුවක් ඕන වෙනවා. ඒ මොකටද ඇස්තමේන්තුවක් ඕන වෙන්නේ? මේ සඳහා මුදල් වියදම් කරන්න. දැන් ඕගොල්ලෝ රටේ නේද සාමාන්‍ය පුරවැසියෝ විදිහට අපේ වගේ රටක නේද අපි දැන් අපි ඊටාම තොරතුරු ගලාගෙන එනවා අපිටනේ රටේ බජට් එක කියලා එකක් හදනවා. කියන්නේ අයවැය වාර්තාවක් හදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්නවා. ඊට පස්සේ අමාත්‍යාංශ වලට මුදල් වෙන් කරලා එවනවා. අපි කියන allocations එවනවා කියලා. ඊට පස්සේ ඒ අමාත්‍යාංශ වලට එන මුදල් නැත්නම් allocations අපි ඒ ආයතන වල ඉන්න අය, ඒ අමාත්‍යාංශ වල ඉන්න අය වියදම් කරන්න ඕනේ. හරි? එතකොට උදාහරණයක් විදිහට අපි දැන් හිතමු එක ආයතනයකට ඕන මාර්ගයක් හදාගන්න, මහා මාර්ගයක්. එහෙම නැත්නම් ඔෆිස් බිල්ඩින් එකක් හදාගන්න ඕන වෙනවා. නේද? නැත්නම් හොස්පිටල් එකට තියටර් එකක් හදාගන්න ඕන වෙනවා. රයිට්? මොකක් හරි අවශ්‍යතාවයක් ඇති වෙනවනේ යම්කිසි ආයතනයකට. එහෙම ඇති වුනහම ඒකට අදාළව ඇස්තමේන්තුවක් හදනවා. ඊට පස්සේ මේ ඇස්තමේන්තුව අපි යවලා නැත්නම් අමාත්‍යාංශයෙන් යවලා එයාගේ ඉහළට නැත්නම් අමාත්‍යාංශයෙන් ඒකට අදාළ කරන මුදල් වෙන් කරගන්න. රයිට් මෙන්න මේ කියන වැඩේට මිලියන් මෙච්චරක් ඕනේ. හරි? ඒ ආකාරයට අර අමාත්‍යාංශයේ තියෙන මුදල් නේද? විසරණය කරලා බෙදා හැරලා නේද? කැලි කැලි වලට කඩලා විවිධ ප්‍රොජෙක්ට්ස් විවිධ ව්‍යාපෘති වලට ඒක යොදවනවා. එතකොට අපි කතා කරන්නේ මේ වගේ එක උදාහරණයක් ගැන. දැන් අර මුදල් ටික වෙන් කරගත්තනේ. මේ වෙන් කරගත්ත මුදල් වෙන් කරගත්තට පස්සේ අපි මෙතන මේ ආයතනයේට සිද්ධ වෙනවා අර කියන ඇස්තමේන්තුව නේද බිඩින් ડોකියුමන්ට් එකක් නැත්නම් ටෙන්ඩර් ડોකියුමන්ට් එකක් බවට පත් කරලා හරි ඒ කියන්නේ ටෙන්ඩර් එකක් විදිහට හදලා හරිද මේක ටෙන්ඩර් කරන්න ඕනේ අපි කියන එකට ප්‍රොකියුමන්ට් නේද ප්‍රොකියුමන්ට් කරනවා කියලා එහෙම නැත්නම් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා එතකොට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ හරි ඒ කියන්නේ දැනට ඔයගොල්ලෝ මං හිතන්නේ මේක දන්න අය ඇති. හරි මෙතන ඉන්න අයගෙනුත් මේ විෂය සම්බන්ධයෙන් යම්කිසි දැනුමක් තියෙන අය ඇති. හැබැයි මම හිතනවා මම ගෙස් කරනවා නැත්නම් මම කරන්නේ ඕගොල්ලෝ මේවා සම්බන්ධයෙන් ඇත්තටම කිව්වොත් ඊටාම අල්ප දැනුමක ඉන්නේ කියලා හිතලා උපකල්පනය කරලා මම ඒ සියලු දේ හරි කොහොමද සිද්ධ වෙන්නේ රයිට් කොහොමද සිද්ධ වෙන්නේ මේ වගේ දෙයක් කොහොමද සිද්ධ වෙන්නේ කොහොමද ටෙන්ඩර් එකක් හැදෙන්නේ කොහොමද ටෙන්ඩර් process එක සිද්ධ වෙන්නේ කොහොමද bid opening එක සිද්ධ වෙන්නේ රයිට් කොහොමද මෙයාට ඕඩින් ලෙටර් එකක් ගහන්නේ නේද කොහොමද ඊට කලින් මේ ඉවැලුවේෂන් කරන්නේ නැත්නම් ටෙක්නික් නේද bid evaluation committee නේද ඕගොල්ලෝ අහලා තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නේද ටෙක්නිකල් ඉවැලුවේෂන් committee කියලා එකක් තියෙනවානේ ටෙන්ඩර් බෝඩ් එක කියලා එකක් තියෙනවා රයිට් මෙන්න මේවා මේ වගේ මොනවද සිද්ධ වෙන්නේ කොහොමද ඒව ඇතුලේ වැඩ කරන්නේ ඒ නිලධාරීන්ට මොනවද කරන්න තියෙන ඩියුටිස් නේද වගකීම් මොනවද කියලා මේ සියල්ල අපි සාකච්ඡා කරනවා හරි ඒ කියන්නේ ටෙන්ඩර් process එකක සිද්ධ වෙන සියල්ල ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා A to Z يعني මුල සිට සරලව පියවරෙන් පියවර අපි විස්තර කරලා ඉගෙන ගන්නවා නැත්නම් පැහැදිලි කරලා ගන්නවා මොකද මේ සියල්ල අපි දැනගෙන හිටියොත් තමයි අපිට අපේ අදාළ වැඩේ හරියටම කරගන්න පුළුවන් වෙන්නේ. right? ඉතින්
මම ස්ක්‍රීන් එක ෂෙයා කරා නැවතත්. රයිට්. ඊළඟට project launch and site management. ඒ කියන්නේ අර procurement process එක ඉවර වුණාම හරි දැන් කොහොම හරි නේද යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙලා ඔයගොල්ලන්ට ප්‍රොජෙක්ට් එකක් අවෝඩ් වුණා. නේ? නැත්තම් මට ප්‍රොජෙක්ට් එකක් බාර දුන්නා. මම දැන් කොන්ට්‍රැක්ට් එක නේ. මම ප්‍රොජෙක්ට් එකක් බාර අරන් ඉන්නේ. රයිට් දැන් මම කොහොමද මේ ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරන්නේ? හරි කොහොමද ලොන්ච් කරන්නේ? ලොන්ච් කරලා සයිට් එකේ සයිට් මැනේජ්මන්ට් එක කොහොමද කරගන්නේ? හරි ඒ කියන්නේ අපිට දැන් අපි අලුත්ම මිනිස්සෙක් මේ සබ්ජෙක්ට් එකට මේ විෂය පතේට මේ ගැන ගොඩාක් සාකච්ඡාවක් කරලා මේක ඇතුලේ සිද්ධ වෙන දේවල් දැනගෙන අපි දැන් ඔන්න යනවා සයිට් එකට නැත්තම් ජොබ් එකක් බාර අරගෙන නැත්තම් ප්‍රොජෙක්ට් එකක් බාර අරගෙන ප්‍රොජෙක්ට් එකක් අපි අවෝඩ් වෙලා අපිට නැත්නම් අපි අවෝඩ් කරගෙන නේද අපිට ලැබිලා අපි දැන් ඔන්න වැඩේ ස්ටාර්ට් කරන්න යන්නේ. එතකොට ස්ටාර්ට් කරද්දි මොනවද කරන්න තියෙන්නේ? හරි කොහොමද මේකට ෆන්ඩ්ස් හොයාගන්නේ? මොනවද සබ්මිට් කරන්න ඕන ડોකියුමන්ට්ස්? හරි අතනට දාන්න ඕන ලියුම් මොකද්ද? මෙතනට දාන්න ඕන ලියුම් මොකද්ද? නේද? මේ බොන්ඩ් එකක් ගන්න තියෙනවා. මේ බොන්ඩ් එක ගන්නේ කොහෙන්ද? මොකද්ද බොන්ඩ් එකක් කියන්නේ? නේද? ඉන්ෂුරන්ස් එකක් කියන්නේ මොකද්ද? පර්ෆෝමන්ස් බොන්ඩ් එකක් කියන්නේ මොකද්ද? ඇඩ්වාන්ස් බොන්ඩ් එකක් කියන්නේ මොකද්ද? නේද? ඇඩ්වාන්ස් මනී කියලා කියන්නේ මොනවද? නේ? අපිට දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා ව්‍යාපෘතියක් දැන් ලංකාවේ සාමාන්‍ය කල්චර් එක තමයි ඕනම ව්‍යාපෘතියක් ආරම්භයේදී සයිට් එකේ මොබිලයිස් වුණාම එහෙම නැත්නම් ඒ ප්‍රොජෙක්ට් එක බාර අරගෙන ඇග්‍රීමන්ට් එක ගහලා නේද ඒ අදාළ කොන්ට්‍රැක්ටර් සයිට් එකේ ගිහලා වැඩ පටන් ගත්තාම අපි කියන මොබිලයිස් වෙනවා කියලා. එහෙම මොබිලයිස් වුණාම 120ක් ප්‍රොජෙක්ට් amount එකෙන් හරිද? අපේ කියන ඉනිෂියල් කොන්ට්‍රැක්ට් ප්‍රයිස් එකෙන් 120ක්. දැන් උදාහරණයක් මිලියන 100ක ප්‍රොජෙක්ට් එකක් නම් මිලියන 20ක්. අපිට ඇඩ්වාන්ස් මනි එකක් විතර වැඩේ පටන් ගන්න කලින් ලැබෙනවා. ලබා ගන්න පුළුවන්. ඒක මේ සාමාන්‍ය රජයේ ආයතන වල 120ක් ලබා දෙනවා. හරි පුජ්‍යලික ආයතන වල සමහර ලාවට 130 දක්වා ඒක වේරි කරන්න පුළුවන්. රයිට්? ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්න ලොකු amount එකක්. ලොකු amount එකක්. හරි 120ක් කියලා කියන්නේ පහෙන් එකක් කෙලින්ම. මුළු ප්‍රොජෙක්ට් එකේ වැලියු එකෙන් පහෙන් එකක් 120ක් ඔයාලට මුලින්ම දෙනවා. මේ වැඩේ ආරම්භ කිරීම සඳහා ඇඩ්වාන්ස් මනි එකක් විදියට. රයිට්? එතකොට ඒවා ගැන හරියම විස්තර කොහොමද ලබා ගන්නෙ? ඒවා ලැබුණාම ඒකට මොකද කරන්නේ? රයිට්? මේ කියන සියලු කරුණු කාරණා අපි සාකච්ඡා කරනවා. රයිට්? නේද? project launch and site management. රයිට්? ඊළඟට අපේ ඊළඟ මොඩියුල් එක රයිට්? financial management and getting getting paid. ඒ කියන්නේ ෆයිනෑන්ස් මුදල් කළමනාකරණය කරන විදිය සහ මුදල් ලබා ගැනීම. getting paid අපිට කොහොමද අපි නේද අපිට ගෙවෙන්නේ කොහොමද? මුදල් ගෙවා ගන්නේ කොහොමද? අපිට ලැබෙන්නේ කොහොමද? අපි මනි රිසීව් කරන්නේ කොහොමද? නේද? කොහොමද මේ process එක සිද්ධ වෙන්නේ? right? අපි කියන බිලක් වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ බිල් එකක් දාන්න ඕනේ නේ. බිල් එක කොහොමද හදන්නේ? මොකද්ද බිල් එක කියලා කියන්නේ? මේ බිල් එක හැදුවෙන් පස්සේ කොහෙටද දෙන්නේ? නේද? ඒ කාට කියලා සර්ටිෆයි කරගන්නේ? ගෙවන්නේ කවුද? කොතනින්ද සල්ලි ගන්න තියෙන්නේ? right? මෙන්න මේ වගේ සියලු කාරණා. හරි? ඊළඟ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නේ කොහොමද? නේ? ෆයිනල් account එක එහෙම නැත්නම් ෆයිනල් බිල් එක හදන්නේ කොහොමද? කියන මෙන්න මේ සියලු කාරණා. හරි? සියලු කාරණා අපි සාකච්ඡා කරනවා. right? ඊට අමතරව අපේ අවසාන මොඩියුල් එක විදිහට මොඩියුල් 6 වෙනි මොඩියුල් එක විදිහට අපි සාකච්ඡා කරනවා මෙන්න මේ කියන construction psychology සහ scaling your business කියන මාතෘකාව. ඒ කියන්නේ construction field එකට ඇවිල්ලා construction ආයතනයක් පටන් අරගෙන ඒ ආයතනය කරගෙන යන ගමන් ඒ ආයතනය සහ ඒ ආයතනින් ස්ටාෆ් එක අපි හැන්ඩල් කරන්නේ කොහොමද? ඒකට මුදල් ලැබෙනවා. ඒ මුදල් අපි පාලනය කරන්නේ කොහොමද? right? ඒ වගේම තමයි අපේ බිස්නස් එක අපි ග්‍රෝ කරන්නේ කොහොමද? එහෙම නැත්නම් බිස්නස් එක වර්ධනය කරන්නේ කොහොමද? right? මෙන්න මේ කියන සියලු කාරණා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. right? ඒ කියන්නේ අපි මේ කෝස් එක ඇතුලේ මේ කියන සියලු කාරණා ඔයාව මේ වැඩේට එන්ටර් කරගෙන නේද? ඔයාලට මේ විෂය උගන්වලා හරි? විෂය උගන්වලා සම්පූර්ණයෙන් මේක ඇතුළේ තියෙන දේවල් කතා කරලා මුළු විෂය පතේම සාකච්ඡා කරනවා අපි. right? ඒ සඳහා අපි තව ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් එකක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. right? ඒ සියල්ල කරලා නේද? ඔයාලව
ඊළඟ ස්ටෙප් එකට ඒ කියන්නේ මේ බිස්නස් එක ස්කේල් අප් කරන්න නැත්නම් වර්ධනය කරන්න ඊළඟ ස්ටෙප් එකට ගෙනියන්න ස්ටෙප් අප් කරන්න මොනවාද කරන්න ඕනේ කියන දේවල් වලුත් අපි සාකච්ඡා කරනවා රයිට් එහෙනම් මෙන්න මේ කියන සියල්ල අපි සාකච්ඡා කරලා තමයි මේ අදාළ කෝස් එක අපි ඉවර කරන්නේ. එතකොට මේකට සාමාන්‍යයෙන් මාස එකහමාරක් දෙකක කාලයක් ගත වෙනවා. රයිට් සෑම සතියකම ලෙක්චර් එකක් තියෙනවා. සමහරවිට ලෙක්චර්ස් දෙකක් තියෙන්නත් පුළුවන්. රයිට් රාත්‍රී 8 සිට 10 දක්වා වූ පැය දෙකේ අපි සාමාන්‍යයෙන් අපේ ලෙක්චර් එකක් පැයකට වැඩි. ඇත්තම කියන්න ඕනේ පැයකට වැඩි. පැය දෙකත් අතර ඒ කියන්නේ පැය එකහමාරක් පැය විනාඩි 40ක් පැය විනාඩි 50ක් ඔන්න ඔය වගේ නේ පැය දෙකකට ආසන්න කාලයක ලෙක්චර් එකක් තමයි අපි දවසකට සතියකට කරන්න බලාපොරොත්තු වෙන්නේ. රයිට් ඒ ආකාරයට අපි මාස දෙකක් යනකොට සාමාන්‍යයෙන් මේ මොඩියුල් 6ට ලෙක්චර්ස් 8ක් විතර කරන්න අපිට සිද්ධ වෙනවා බොහෝ වෙලාවට. ඉතින් ඔය බීඩින් ප්‍රොසෙස් එක කියන එක සාකච්ඡා කරන්න අපිට ලෙක්චර්ස් දෙකක් විතර කරන්න ඕනේ. රයිට් අනිත් ඒවා නම් අපිට එක එක වගේ තමයි කරන්න වෙන්නේ කරන්න පුළුවන්. රයිට් ආරම්භක දවසත් එක්ක ගත්තාම අපි සාමාන්‍ය ලෙක්චර්ස් 8කින් මේ කෝස් එක කවර් කරන්න පුළුවන්. රයිට් මම මේ විස්තර ටික ඔයාලට මෙහෙම කියාගෙන ගියාට දැන් ඕගොල්ලන්ට ලොකු ලොකු ප්‍රශ්න නේද විවිධ ප්‍රශ්න ගොඩනැගිලා ඇති අපි එකට අවස්ථාවක් දෙන්න රයිට් මුලින්ම නේද මොඩියුල් 1 අපි දැන් ලබන සතියේ ආරම්භක සම්මන්ත්‍රණයේ විදිහට අපි සාකච්ඡා කරන්න තියෙන දේවල් අපි නිකන් චුට්ටක් බලමු නේද understand the landscape and legally establish your company with minimal cost ඒ කියන්නේ අපේ ඔබ්ජෙක්ටිව් එක තමයි අපි බලාපොරොත්තු වෙන දේ තමයි නැත්තම් මම රේස් ඇකඩමිය විදිහට අපි බලාපොරොත්තු වෙන දේ තමයි මෙන්න මේ කියන ෆීල්ඩ් එක ගැන. හරි? මේකේ තියෙන ලෑන්ඩ්ස්කේප් එක. ඒ කියන්නේ මේකේ හැසිරීම මේක ඇත්තටම මේ කොහොමද පවතින්නේ? හරි? කියන නේද? දේ අපි සාකච්ඡා කරනවා. හරි? කියන්නේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් කරගෙන යන කෙනෙක් කොහොමද මේක කරගෙන යන්නේ මොනවද යාට තියෙන ගැටලු මොනවද යාට තියෙන ප්‍රශ්න නැත්නම් මෙයා මේක පටන් ගත්තේ කොහොමද නේ සහ මේ ෆීල්ඩ් එකේ තියෙන තව තියෙන ඔපචුනිටිස් එන්න පුළුවන් නේද අපි සියල්ල සාකච්ඡා කරනවා හරි ඒ වගේම තමයි කොහොමද අපි නීතිමය විදිහට කම්පැනි එකක් ඔයාට රෙජිස්ටර් කරන්නේ හරි ඒ වගේම තමයි අතේ තියෙන මුදලට එහෙම නැත්නම් මුදල් නැතුවම රයිට් අපි කොහොමද මේ කියන කම්පැනි එක ආරම්භ කරලා කරගෙන යන්නේ කියන ඔබ්ජෙක්ටිව් එක තමයි අපිට තියෙන්නේ රයිට් ඒ ඔබ්ජෙක්ටිව් එකෙන් තමයි ඔයගොල්ලොන්ව ක්‍රියාත්මක වෙන්නේ රයිට් හරි අපි කතා කරොත් එහෙම the Sri Lankan construction ecosystem එක. ඒ කියන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් construction වල ඉන්නේ කවුද? ඔයගොල්ලෝ අහලා තියෙනවා මොනවද තියෙන roles? ඔයගොල්ලෝ අහලා ඇති නේ. ක්ලයන්ට්ලා කියලා જાතියක් ඉන්නවා. ක්ලයන්ට්ලා කියන්නේ කාටද? මුදල් අතේ තියාගෙන යම් කිසි ඉදිකිරීමක් එක්ක නිර්මාණයක් කරගැනීමේ අවශ්‍යතාවයේ ඇතුව ඉන්න කෙනෙක්. එයාව තමයි ක්ලයන්ට් කෙනෙක් කියන්නේ. අපි එම්ප්ලොයර් කියලා කියනවා යාට. දැන් උදාහරණයක් විදිහට හොස්පිටල් එකකට නැත්නම් හොස්පිටල් එකක් හදා ගන්න ඕනේ. හරි හොස්පිටල් එකක් හදා ගන්න. කාටද හොස්පිටල් එකක් හදා ගන්න ඕනේ? අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. අපි උදාහරණයක්. එතකොට අපේ ක්ලයන්ට් කවුද? ක්ලයන්ට් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය. හරි? සෞඛ්‍ය අමාත්‍යාංශය. මොකද එයාට තමයි සල්ලි තියෙන්නේ. එයාගාව තමයි ඩිසයින් එකක් තියෙන්නේ. එයාට තමයි අවශ්‍යතාවය තියෙන්නේ. මට මෙන්න මේ ආකාරයේ ලෙඩ්ඩු මෙච්චරක් දාන්න පුළුවන්. මෙන්න මේ ඒරියා එකේ මෙන්න මෙතනට අපිට හොස්පිටල් එකක් ඕනේ. රයිට්? ප්‍රොජෙක්ට් එකේ ප්‍රොපෝසල් එක අරගෙන ඉන්නේ කවුද? එයා තමයි ක්ලයන්ට්. මුදල් අතේ තියාගෙන ඉන්න කෙනා තමයි ක්ලයන්ට්. මුදල් වියදම් කරන කෙනා තමයි ක්ලයන්ට් වෙන්නේ. පැහැදිලිද? රයිට්. දැන් උදාහරණයක් විදිහට තව උදාහරණයක් ගත්තොත් එහෙම clients like RDA ඒ කියන්නේ Road Development Authority අහලා ඇති ඔයගොල්ලෝ මාර්ග සංවර්ධන අධිකාරිය. ඒ කියන්නේ ලංකාවේ කොහේරි පාරක් රිහැබිලිටේට් කරන්න හරි නඩත්තු කරන්න හරි නැත්නම් අලුතෙන් පාරක් ඉදි කරන්න හරි. හරි? අලුතෙන්ම පාරක් ඉදි කරන්න හරි නැත්නම් පාලමක් ඉදි කරන්න වෙන්න පුළුවන්. එතකොට කාටද අවශ්‍යතාවය තියෙන්නේ? RDA එකට. නැත්නම් මාර්ගය අයිති කෙනාට මාර්ග සංවර්ධන අධිකාරියට. ඒතර ඒගොල්ලෝ ගාව තමයි සල්ලි තියෙන්නේ. එහෙනම් එයා තමයි අපේ ක්ලයන්ට්. රයිට්? මෙන්න මේ ආකාරයට ක්ලයන්ට් කියන කෙනා. හරි? ක්ලයන්ට් කියන්නේ කවුද? රයිට්? ඔන්න මම සරල අදහසක් දුන්නා දැන්.
right? තව කවුද ඉන්නේ? construction industry එකේ තව කවුද ඉන්නේ? දැන් ඔන්න clientsලා ඉන්නවා. ඒගොල්ලෝ ගාව තමයි සල්ලි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. clientsලා ඉන්නවා. ඒගොල්ලෝ ගාව තමයි මුදල් තියෙන්නේ. එතකොට ඊළඟට right? consultants. එහෙම නැත්නම් consultantsලා. හරි? කවුද මේ consultantsලා කියලා කියන්නේ? හරි? උපදේශක නැත්නම් උපදේශන සේවාව සපයන අය. හරිද? ඒ කියන්නේ මේක ඇතුලේ තියෙනවනේ එන්ජිනියරින් කියලා කොටසක්. හරි? ඒ කියන්නේ මේක රන් වෙනකොට ඒ අදාළ කන්ස්ට්‍රක්ෂන්ස් සුපර්වයිස් කරන්න ඕනේ. නැත්නම් මේ ටෙන්ඩර් ප්‍රොසෙස් එක කරන්න ඕනේ. ටෙන්ඩර් ප්‍රොසෙස් එක කරන එකේ ඉඳලා නේද? අර සුපර්වයිස් කරන එක දක්වා. නේද? ඒ කියන්නේ මේ ඇත්තට මේක ක්‍රියාත්මක කරද්දී කාවද ඕන වෙන්නේ? මෙන්න මේ කියන කන්සල්ටන්ට්ස් ලව ඕන වෙනවා. නැත්තම් නේද? ඔය ලංකාවේ ඉන්න CE Central Engineering Consultancy Bureau වගේ ආයතන මම වැඩ කරපු නිසා තමයි මම ඔය ආයතන වල නම් දාලා තියෙන්නේ. මට ඒ ආයතන වල A to Z ඒ කියන්නේ ඒ ආයතන කොහොමද මොනවද කරන්නේ කොහොමද හැසිරෙන්නේ ඒගොල්ලෝ කොහොමද ව්‍යාපෘතියක් කරගෙන යන්නේ ඒ කියන දේවල් මට ලොකු අත්දැකීම් ගොඩක් තියෙන නිසා තමයි මම මේ දැන් ක්ලයන්ට් කෙනෙක් විදිහට ගත්තොත් RD එක ක්ලයන්ට් කෙනෙක් මම එයාව ගැන දන්නවා හරි ඒ ආයතන හැසිරෙන විදිහ දන්නවා මට කියලා දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට රයිට් ඒ වගේම කන්සල්ටින් එක විදිහට ගත්තාම සෙන්ට්‍රල් ඉන්ජිනියරින් කන්සල්ටන්සි බියුරෝ CECB කියන ආයතන කොහොමද ඒගොල්ලෝ මොනවද කරන්නේ ඒගොල්ලෝගේ කොහෙද ආයතනේ තියෙන්නේ නේද ඒගොල්ලෝ මොනවද මේ ලංකාව ඇතුළත කරගෙන යන්නේ සහ මොනවද ඒගොල්ලෝ ලංකාවෙන් පිට නැත්නම් ෆොරින් ජොබ්ස් මොනවද කරන්නේ වගේ පොඩි මේ ගැන මම අධ්‍යයනය කරලා තියෙනවා සහ මම මේ ආයතන වල වැඩ කරලා තියෙන නිසා මම දන්නවා රයිට් ඒක නිසා තමයි මම මේ උදාහරණයක් විතර දැම්මේ පුද්ගලික ආයතනයක නමක් මේකේ සඳහන් කරන්නේ නැතුවම රයිට් ඊළඟට ඉන්නවා කොන්ට්‍රැක්ටර්ස්ලා කියලා જાතියක් හරි ඒ කියන්නේ කොන්ට්‍රැක්ටර්ස්ලා මේ කොන්ට්‍රැක්ටර්ස්ලා කියන කාටද දැන් ඔන්න දැන් අපි වෙන්න යන්නේ කවුද මෙන්න මේ කොන්ට්‍රැක්ටර් කෙනෙක් වෙන්න තමයි අපි යන්නේ රයිට් එහෙනම් කොන්ට්‍රැක්ට් නේද දැන් රජයේ සාමාන්‍යයෙන් ආයතන දෙක ගත්තාම SDNCC මමත් වැඩ කරලා තියෙනවා කාලයක් හරි මගේ පළවෙනි ජොබ් එක විදිහට මම SDNCC එකේ තමයි වැඩ කරේ අවුරුදු 4මාරක් 5කට විතර ආසන්න කාලයක් එතකොට ස්ටේට් ඩෙවලොප්මන්ට් කන්ස්ට්‍රක්ෂන් කෝපරේෂන් කියන එක ඒගොල්ලෝ ලංකාවේ නේද බ්‍රිජස් එහෙම නැත්නම් යටිතල පහසුකම් ඉදිකිරීම ශාස්ත්‍රයේ යටිතල පහසුකම් වර්ධනය සඳහා තමයි ගොඩක් වැඩ කරගෙන යන්නේ. එයා කොන්ට්‍රැක්ටර් රජයේ ආයතනයක් කොන්ට්‍රැක්ටර් කෙනෙක් විදිහට තමයි හැසිරෙන්නේ. හරි? එතකොට මෙන්න මේ කියන ක්ලයන්ට්ස්ලා මෙන්න මේ කියන කන්සල්ටන්ට්ස්ලා මෙන්න මේ කියන කොන්ට්‍රැක්ටර්ස්ලා රයිට් මේ තුන්ගොල්ලොන්ගේ ඇතුළෙම ඉංජිනේර්ස්ලා ඉන්නවා කොහොමත් ඉංජිනේරු සේවා තමයි හැම ඒ ආයතන තුනේම තියෙන්නේ රයිට් සාමාන්‍ය ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් එකේ මේ දුවන සිස්ටම් එකේ මෙන්න මේ කියන ආයතන තමයි පවතින්නේ. එතකොට අපි යම් කිසි කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් ආරම්භ කරනවා නම් හරි දැන් උදාහරණයක් විදිහට කෙනෙකුට කන්සල්ටන්සි ආයතනයක් පටන් ගන්නත් පුළුවන්. හරි සමහර කෙනෙක්ට ක්ලයන්ට් ආයතන කියන්නේ ක්ලයන්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක ගැන තව පැහැදිලි කරොත් දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ෆොරින් අපි NGO එකක් ගමු උදාහරණයක් විදිහට non government organization එකක්. ඒගොල්ලෝ උදාහරණයක් විදිහට අපි කියමු ලංකාවේ පිටරට ඉන්න කට්ටියක් ලංකාවේ ගෙවල් හදලා දෙනවා. දුප්පත් අයට ගෙවල් හදලා දෙනවා. එක්කෝ හොස්පිටල් මේ පන්සල් හදලා දෙනවා. නේ වගේ කියලා. එතකොට අර පිටරට ඉන්න අයට මුදල් ලෙවන්න පුළුවන්. නමුත් ඒක කෝඩිනේට් කරන්න නේද? ඒක මෙන්න මේ විදිහට කරන්න ඕනේ කියලා ආයතනයක් ඕනනේ. රයිට්? අන්න ඒ වගේ ආයතනයකට තමයි කියන්නේ ක්ලයන්ට් කෙනෙක් කියලා. එතකොට එයාට සල්ලි නැතුණාට එයා ආයතනයක් පිහිටවලා සමිතියක් වෙන්න පුළුවන් නේද? යම් කිසි ආගමික මේ සංවිධානයකට සම්බන්ධ ආයතනයක් වෙන්න පුළුවන් රයිට් එයා ක්ලයන්ට් කෙනෙක් වෙනවා මොකද එයාට තමයි මුදල් ලැබෙන්නේ මේ ව්‍යාපෘති කිරීම සඳහා මුදල් ලැබෙන්නේ එයාට එතකොට නේද මේ මුදල් ටික හැන්ඩල් කරගෙන ඒ අවශ්‍යතාවය හදාගන්න කෙනා එයා තමයි දැන් ගෙවල් හදලා දෙන්නේ එයා තමයි පන්සල් හදලා දෙන්නේ එයා තමයි හොස්පිටල් හදලා දෙන්නේ නැත්නම් එයා තමයි මාර්ග සංවර්ධන කටයුතු කරලා දෙන්න යන්නේ කියලා අපි හිතුවොත් නේද අන්න හරි එතකොට එහෙම හැන්ඩල් කරන අය තමයි ක්ලයන්ට්ලා කියලා කියන්නේ එතකොට ඔයාට එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන් පැහැදිලිද කියන්නේ? ඔයාට එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයාගේ තියෙන වටපිටාව සහ ඔපචුනිටිස් එක ගත්තාම ඔයාට කරන්න වෙන්නේ එහෙම වැඩක් වෙන්නත් පුළුවන්. right? ඊළඟ කොන්ට්‍රැක්ට් එහෙම නැත්නම් කෙලිම ඉදිකිරීම අංශයම. ඒ කියන්නේ කොන්ත්‍රාත් බාර අරගෙන නේද? අපි ලේබර්ස්ලා දාගෙන, මැටීරියල් දාගෙන අපි මේ කියන වැඩ එහෙම නැත්නම් ඩ්‍රෝවින් එකකට අදාළව නේද? වැඩ කරනවා. සම්කිසි නිර්මාණයක් කරනවා. හරි? අන්නේ
ඒ කරන වැඩපිළිවෙලට අන්න එයා තමයි කොන්ට්‍රැක්ටර් කියලා කියන්නේ. රයිට්? එතකොට නේද මෙන්න මේ කියන ආයතන තමයි මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ලංකාවේ නෙමෙයි ලෝකෙම ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම පවතින ආයතන විදිහට ගත්තාම මෙන්න මේගොල්ලෝ තමයි ඉන්නේ. රයිට්? මම සරල පැහැදිලි කිරීමක් කරේ. හරි? දැන් identifying your niche. ඒ කියන්නේ ඔයාගේ niche market එක මොකද්ද? නේ? ඔයා දැන් අපි අලුතෙන්ම ආරම්භ කරන්න යන කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් ආරම්භ කරන්න යන කෙනෙක් විදියට අපිට මොනවද මේ වෙලාවේ තියෙන opportunities කියලා බැලුවොත් හරි මගේ උපදේශය තමයි අපේ යෝජනාව තමයි මේ වෙලාවේ අර ලොකු සල්ලි නේද ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් එන්න නියමිතයි ලංකාවට එනවා දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේක කරගන්න ඕන කරන කොන්ට්‍රැක්ටර්ස්ලා ගත්තාම දැනට ඉන්න අය ප්‍රමාණවත් මදි. ඒක ඉන්න අයට වැඩ කොච්චර දුන්නත් ඒගොල්ලොන්ට කරන්න පුළුවන් උපරිම වැඩ ප්‍රමාණයක් බාර දුන්නත් තවත් වැඩ තියෙනවා. හරි? එතකොට මේගොල්ලෝ මේ වැඩවලට යනකොට අපි අලුතෙන් බහින කට්ටිය විදියට අපි මේකට අලුතෙන් එන්ට වෙන කට්ටිය විදියට එන්ට වෙන කොන්ත්‍රාත්කරුවෙක් විදියට අපි චූටි එහෙම නැත්නම් අපි කියනවා start small නේ starting small ඒ කියන්නේ සරලව පොඩියට පටන් ගන්න ඕනේ අපි නේ අපිට මොනවද පොඩියට පටන් ගන්න තියෙන්නේ නේ repairing works තියෙනවා building renovations තියෙනවා නේද painting works තියෙනවා නේද ඔයගොල්ලෝ පොඩි කොන්ක්‍රීට් වර්ක්ස් තියෙනවා නේද අපි දැන් පාරකට බැස්සාම නේද ගමනක් යනකොට ඔයාලට පාර දෙපැත්තේ පේන දේවල් වලින්ම බැලුවා හැකි මොනතරම් කන්ස්ට්‍රක්ෂන් තෝගයක් මේ ලංකාවේ සිද්ධ වෙනවද නේ ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නේද ඒ වගේ පොඩි වැඩක් ඉස්සෙල්ලා ආරම්භ කරලා ඒකේ අත්දැකීම ලබාගෙන නේද ඊළඟට කොහොමද අපි කොන්ට්‍රැක්ටර් කෙනෙක් විදියට ඉස්සරහට යන්නේ කියන එක ගැන බලන්න රයිට් එතකොට මෙන්න පොඩි වැඩ දැන් මේ රෙනෝවේෂන්ස් වලට දැන් උදාහරණයක් විදියට අපේ ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ සිඩා කියන ආයතනයේ ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් නේද ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් ඔතොරිටි කියන එක නේද සිඩා කියන ආයතනය තමයි අපි ගිහිල්ලා ලියාපදිංචි වෙන්න ඕනේ හරි අපි මේ සියල්ල සාකච්ඡා කරනවා ඉස්සරහදී නේ අපි ගිහිල්ලා යාගේ ලියාපදිංචි වෙන්න ඕනේ ලියාපදිංචිලා අපි ගන්න ඕනේ ග්‍රේඩ් එකක් එතකොට මේ සාමාන්‍ය වර්තමානයේ C grade කියලා තමයි යන්නේ ඒකනේ. එතකොට C1 වල ඉඳලා පහළට C1, C2, C3, C4, C5, C6, C7 නේද? C8, C9, C10 දක්වා නේද? කම්පැනිස් රෙජිස්ටර් කරනවා. නැත්නම් ලියාපදිංචි කරනවා. එතකොට C10 එකක් කියන්නේ මොන වගේ එකක්ද? එයාගේ තියෙන හැකියාව මොකක්ද? එයාට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය මොනවද? C10 කම්පැනියක් ආරම්භ කරනවා නම් එයා ළඟ තියෙන ඕන මුදල කොච්චරද? නේ C9 එකක් පටන් ගන්නවා නම් කොහොමද C8 එකක් පටන් ගන්නවා නම් කොහොමද C7 එකක් කරනවා නම් කොහොමද නේද අපි එකපාරම C7 එකකට යනවද නැත්නම් C8 එකකට යනවද නැත්නම් C9 එකක් අරගෙන අපි යනවද රයිට් මෙන්න මේ කියන ඒවා බලද්දී අපි ඊටාම කුඩාවට පටන් ගත්තොත් කෙනෙක් හරි ඒ කුඩාවට පටන් ගන්න එක නැත්නම් මෙන්න අපි කියන පොඩි වැඩ රෙනෝවේෂන්ස් වැඩ ඒ වගේ ඇතුලේ තමයි ලොකු ලාභ තියෙන්නේ රයිට් ආරම්භකයෙක් විදියට වැඩක් ආසහිතෙන්න කරනවා නම් නැත්නම් වැඩක් කරමින් යනකොට ආසහිතෙන්න එයාට ආසහිතව ගන්න ඕන නම් ඒ වැඩේ ඉන්ට්‍රස්ට් කර ගන්න ඕන නම් මෙන්න මේ වගේ පොඩි වැඩවලින් ආරම්භ කරන්න එතකොට තමයි ඕගොල්ලන්ට මොකද ලෝ රිස්ක් නේ රිස්ක් එක අඩුයි ඒ වගේ තමයි හයි ඩිමාන්ඩ් ලොකු ඉල්ලුමක් තියෙනවා නේද සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම දැන් රජයේ ආයතන වල ගත්තොත් එහෙම ඒ රජයේ ආයතන පේන්ට් කරන එක බිල්ඩින් එක රෙනොවේට් උදාහරණයක් නිකන් කලවොෂ් කරන එක කියලා දන්නකො ඒ කලවොෂින් වලට කොච්චර මුදල් එනවද හරිද? ඒ ආයතන වල ඉන්න අය නිලධාරීන්ට තේරෙන දේ තමයි අපි වගේ ආයතනයක මමත් වැඩ කරන රාජ්‍ය ආයතනයක ඒ වගේ වැඩකට කොන්ට්‍රැක්ට් එකක් හොයාගන්න නැහැ. හරි? ඒ කියන්නේ ලොකු ඔපචුනිටි එකක් ඕපන් වෙලා තියෙන්නේ. රයිට්? ඒක නිසා මම ආරාධනා කරන්නේ ඔයගොල්ලන්ට එන්න මේ වැඩෙත් එක්ක එකතු වෙන්න. රයිට්? මේක ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ ජීවිතේම වෙනස් කරන අවස්ථාවක්. පොයින්ට් එකක් වෙන්න පුළුවන්. රයිට්? ඊළඟ business structure and registration right අපි ඉස්සරහට මේ සාකච්ඡා කරනවා මම දැන් අද මේක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ අපිට මේ ඉස්සරහට කතා කරන්න තියෙන දේවල් අපි නේද sole proprietorship එකක් විදියට register කරනවද මේක private limited එකක් විදියට register කරනවද right කොහොමද ඒක කරන්නේ මොකක්ද ඒක කරන process එක නේ ඊළඟට තමයි නේද අඩුම වියදමකින් කොහොමද මේක කරන්නේ right මොනවද වෙනුවෙන් කරන්න තියෙන දේවල් සහ opportunities මොනවද තියෙන්නේ කියන මේ සියල්ල අපි සාකච්ඡා කරනවා right මේ සියල්ල අපි සාකච්ඡා කරනවා right ඉතින්
මේක තමයි අපේ ඉන්ට්‍රොඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකේ අපිට කතා කරන්න තියෙන දේවල් ටික වෙන්නේ රයිට් මේක ඉතාලම සරලව මම මේ පැහැදිලි කරේ දැන් ඕගොල්ලොන්ට අවස්ථාවක් තියෙනවා හරි දැන් ඕගොල්ලොන්ට අවස්ථාවක් තියෙනවා තමන්ට ගොඩනැගිච්ච නැත්තම් තමන්ට අහන්න හිතෙන ප්‍රශ්න තියෙනවනේ අන්නේ ප්‍රශ්න මොනවද කියලා දැන් අපි එක එක්කෙනා කියන්නේ පිළිවෙලකට තමන්ට ඇවිල්ලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න අපි උත්සාහ කරමු. රයිට්? වෙන වෙනම ප්‍රශ්න අහමු. ඔක්කොම එකපාර අහන්න නැතුව රයිට් පිළිවෙලක් හදාගෙන පොඩි කාලයක් රයිට්? සාමාන්‍යයෙන් මම මේ වැඩසටහන ආරම්භ කරද්දී මේ ඉන්න අය ගැන අපි පොඩ්ඩක් කතා බහ කරලා නම ගම පොඩ්ඩක් කතා කරනවා. ඒකට කැමති අය ගැටලුවක් නැහැ. අකමැති අය ඉන්නවා නම් ඒත් ගැටලුවක් නැහැ. රයිට්? රයිට්. අපි අද ඉන්න අය පොඩ්ඩක් බලමු කවුද ඉන්නේ කියලා. ඔව්. මිස්ටර් ආර්යබන්දු අපිට පුළුවන් ද චුට්ටක් මේ කතා කරන්න? රයිට්. කමන්නේ. සමහර අය ලැප්ටොප්ස් වලින් එහෙම සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලන්ට සාකච්ඡා කරන්න විදියක් නැහැ. මිස්ටර් චන්දන. ඔව් සර්. ඔව් රයිට්. very good. මේ බොහොම සන්තෝෂයි මට නිකන් අපි දැනගන්න සර් අපි අනේ කතා කරමු දැන් සෝරි. ඔබතුමා සාමාන්‍ය මොනවා හරි මොන මේ වෙනකොට මොනවද කර කර ඉන්නේ? මම සර් මම ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්. හරි. very good. සර් දැන් අනේ ටෙක්නිකල් මට ඔෆිසර් කෙනේ. මම සර් සර් මේකේ මුලින්ම ජොයින් වෙන්න බැර දැනුයි ජොයින් උනේ. රයිට්. හරි. මම මේකේ මේ වීඩියෝ එක දාන්න. හරි සර් හරි. ඒ කියන්නේ අපි හැමෝටම මම මේකේ රෙකෝඩ් කරපු වීඩියෝ එක එඩිට් කරලා ලැබෙන සලස්සනවා. අපි මුලින් සාකච්ඡා කරේ මොනවද මේ කෝස් කරිකියුලම් එක මොනවද අපේ ඇතුලේ තියෙන්නේ. අපිට මේක කොහොමද මේක කරගෙන යන්නේ කියන එක සම්පූර්ණ ස්ටෝරි එකක් මම කතා කරා. රයිට්. වැඩිදුර විස්තර සඳහා මම වීඩියෝ එක දාන්නම්. එතකොට මිස්ටර් නේද ප්‍රදීප් පුළුවන් මේ එකත් බලලා ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න. රයිට්? රයිට්. හරි. එහෙනම් වෙල්කම්. වෙල්කම් ටු ද සොසයිටි රයිට්. Thank you sir. මිස්ටර් ධර්මසිරි එනවද? රයිට්. හරි. කවන්නේ. තව නම් වලිනුත් තියෙනවා මිස්ටර් ප්‍රියන්ත. රයිට්. හරි. මිස්ටර් සහන්. හරි. රයිට්. කවන්නේ. හරි. දැන් Tamanට ඇවිල්ලා තියෙන ප්‍රශ්න නේද? සමහරවිට මේ වැඩසටහනට ඇවිල්ලා නේද? මේක මොනවද මේක කරන්න කියලා බලන්න ඇවිල්ලා ඉන්න අය වෙන්නත් පුළුවන් නේද? කමක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. අපිටත් ඕනේ මේක. දැන් අපිට රේස් ඇකඩමි විදිහට අපිට ඕනේ ඇත්තට මේ වැඩේ සමාජගත කරන්න. මොකද දැන් ටෙක්නිකල් ඔෆිසර් මහත්තයෙක් එක්ක මම ඉස්සෙල්ලා කතා කරේ. ඒ මහත්තයව නම් කියයි මේ වගේ කෝස් කරිකියුලම් එකක්. දැන් මම එතුමාට දැනගන්නත් එක්ක නේද? මම මගේ කෝස් කරිකියුලම් එක පෙන්නන්නම්කෝ. මේ අපි සාකච්ඡා කරනවා මෙන්න මේ කියන විෂය පතය සම්පූර්ණයෙන්ම. රයිට්? රයිට් මෙන්න මේකේ මොඩියුල් 6කට අපි සාකච්ඡා කරනවා නේද? laying the foundation, the art of estimation and costing, the bidding process, ඊළඟ project launch and site management, financial management, getting paid and project closure and financial accounts and final accounts, ඊළඟ construction psychology and scaling your business නේ. මේක වර්ධනය කරන්නේ කොහොමද? right? එතකොට මෙන්න මේ කියන සම්පූර්ණ lecture series එක මේ කියන විෂය පතය ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගියෝ එක්කෝ නේද NDT හෝ TTI හෝ HND හෝ වගේ ඩිප්ලෝමා කෝස් එකක් හරි කරොත්
විතරයි ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේක මේ විෂයපත ඉගෙන ගන්න සාමාන්‍යයෙන් ඔය පුද්ගලික විශ්වවිද්‍යාලයක් ගත්තොත් ස්ලිට් එක වගේ ගත්තොත් එimhe ලක්ෂ 35ක් 40ක් විතර යනවා. හරි. ඊට අමතරව වෙනත් පුද්ගලික විශ්වවිද්‍යාලයක් ගත්තොත් ලක්ෂ 80ක් 100ක් විතර යනවා. හරි. දැන් NSBM වගේ විශ්වවිද්‍යාලයක ගත්තොත් ලක්ෂ 45ක් 50ක් විතර යනවා. හරි මේ වගේ කෝස් එකක් ඉවර කරගන්න. ඒ කියන්නේ BSc engineering කියන කෝස් එකක් හෝ නැද ඊට පහළ නේද මොකක් හරි මට්ටමක මේ construction field එකේ සම්බන්ධ යම්කිසි කෝස් එකක්. ඒ කියන්නේ ඕරල් කෝස් එකක් යට හම්බෙන්නේ නැහැ. යම්කිසි ස්පෙસિෆයිඩ් ෆීල්ඩ් එකට සම්බන්ධ ටික විතරයි යාට සාකච්ඡා කරන්න හම්බෙන්නේ නැත්නම් ඉගෙන ගන්න හම්බෙන්නේ. අර ඕවරෝල් කෝස් එකම. හරි. දැන් මේ ප්‍රොකියුමන්ට් වෙන්න පුළුවන්. අපි කතා කරන ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක. නැත්නම් ටෙන්ඩරින් ප්‍රොසෙස් එක වෙන්න පුළුවන්. මේවා මේ විෂයපතේ එහෙම ලේසියෙන් කෙනෙකුට ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ සාමාන්‍ය මුදලක් වියදම් නොකර. සාමාන්‍ය නෙමෙයි නේද? ලොකු මුදලක් වියදම් නොකර මෙහෙම ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. රයිට්? නමුත් අපි දැන් මෙතනදී මම මගේ කෝස් එක නේද? අපේ කෝස් එක අපි ඩිෆයින් කරලා තියෙන්නේ රයිට් මෙන්න මේ ආකාරයට මේ විෂයපත එහෙමම අපි කරලා දෙනවා. නමුත් නේද? දැන් ඊළඟ කතාව තමයි අපේ කෝස් එකේ කෝස් ෆී එක ගැන අපි කතා කරන්න ඕනේ. රයිට්? හැමෝම දැන් ප්‍රශ්න අහන්නේ නැති වුණාට ඒගොල්ලන්ට එන ප්‍රශ්නය තමයි රයිට්? කොහොමද මේ කෝස් ෆී එක? කොච්චරද මේකේ ගාණ? රයිට්? ඔයගොල්ලෝ හිතන්න මේක ලොකු කොස්ට් එකක්. පුද්ගලිකව ඉගෙන ගන්න try කරොත් ලොකු වියදමක්. නමුත් අපි මේ කෝස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ට නේද? මට ඕනේ ඕගොල්ලන්ව කොන්ට්‍රැක්ට් කෙනෙක් කරවන්න. ඕන කරන බේසික්ස් දැනුම ටික දෙන්න. ඉගෙන ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් ඒ විෂයපතේ පොඩ්ඩදලා පල්ලෙහාට ප්‍රශ්න අහලා නේද? සම්පූර්ණ ඉගෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වැඩිදුර අධ්‍යාපනය සඳහා නේද? වෙනම ගයිඩ් එකක් ගන්නත් පුළුවන් අපෙන්. හරි? මේ සියලු සම්පූර්ණ කෝස් එක රුපියල් 50000කට තමයි අපි වැලියු කරලා තියෙන්නේ. ලෙක්චර් සීරීස් එක මාස දෙකක ලෙක්චර් සීරීස් එකක්. නමුත් ඒක අපි ඒකෙනුත් හරි අපි දැන් මේ වගේ ඔන්ලයින් කෝස් එකක් කරගෙන යන නිසා හරි මේක ඔන්ලයින් කරන්න පුළුවන් දෙයක් නිසා අපි ඒක 80ක ඔෆර් එකක් දීලා රුපියල් 10000ක මුදලකට තමයි මේ කෝස් එක අපි ඔෆර් කරන්නේ. හරි නිකන් සාමාන්‍ය ඔයගොල්ලෝ බැලුවොත් ලෙක්චර් සීරීස් එකේ නේද අපි ලෙක්චර් 8ක් විතර කරනවා නේද? ඉතින් වැලියු එකක් කියලා වැලියු කරන්න බෑ. හරි ඇත්තටම ගොත් මේක අපි නොමිලේ කරන එකට වඩා යම්කිසි charge එකක් කරලා කරන එක තමයි සුදුසු කියලා තමයි තීරණය කළා මේ වගේ සුළු මුදලක් අපි ඕගොල්ලෝගේ අය කරන්න සූදානමින් මේ වැඩේ ලොන්ච් කරන්නේ. right ඊට අමතරව හරි ඊට අමතරව දැන් මේ ලෙක්චර් සීරීස් එක සතියකට සැරයක් කරගෙන යනවා. හරි සතියකට දවසක් කරගෙන යනවා. සතියකට දවසක් හෝ දවස් දෙකක් වෙන්නත් පුළුවන්. right ඒතර අපේ අනිකුත් බැචස් ගත්තාම ඒවට තියෙන ලෙක්චර් එකක් එක වුණත් මර්ජ් කරලා සමහරවිට ලෙක්චර් එකක් දාන්න පුළුවන්. ඒක නිසා සතියකට ලෙක්චර් එකක් හෝ දෙකක්. හරි රාත්‍රී 8ක් 10ක් විතර කාලය තමයි අපි පාවිච්චි කරන්නේ. මොකද හැමෝම වැඩ ඇරිලා මහන්සි වෙලා මේ මම දන්නවා මෙතනින් අය ගොඩක් හැමෝම රස්සා කරනවා ඇති. සමහර රස්සාවක් නොකරත් නේද? ගෙදර වැඩ වුණක් තියෙනවා කෙනෙක්ට නේද? එතකොට ඒ වැඩත් ඉවර කරලා නේද? සාමාන්‍ය රෙස්ට් එකේ ඉන්න ටයිම් එකක් තමයි රාත්‍රී 8:10 කියලා කියන්නේ. ඉතින් ඒ 8:10 පැය දෙකෙන් අපිට පැයක් එකමාරක විතර කාලයක් තමයි මේකට වුණා වෙන්නේ. ඉතින් කන්ටිනියස්ලි නේද? නොකඩවා මේ ලෙක්චර් සීරීස් එකට සහභාගී වුණොත් කෙනෙක් නේද? ඔහුට තේරෙයි ඇත්තටම මේ නේද අපිත් එක දැන් පෞද්ගලික කණ්ඩායමේ සම්බන්ධ වෙච්ච අය අවසාන දවසේ අපිට කියපු දේ තමයි ඇත්තටම උන් ඇප්‍රීෂিয়েට් කරා මේ වගේ නේද මොටිවේෂන් එකක් ඒ වගේම මේ වගේ වැඩක් නැත්නම් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් පටන් ගන්න හිතාගෙන හිටියට මට කවදාකවත් පටන් ගන්න බැරුණාසේ හැබැයි සර්ත් එක්ක එකතු වෙලා තමයි මේ සර්ත් එක්ක කතා කරගෙන යනකොට තමයි මට මේ වැඩේ කරන්නම හිතුනේ මම ඊට පස්සේ තමයි මේකට අත ගැහුවේ කියන කතාව අපිට අහන්න ලැබෙනවා අපිට ඉතින් හරි අපිට සන්තෝෂයි අපි මේ වැඩේට දෙන දායකත්වයත් එක්ක ඒකෙන් වැදගත් ප්‍රයෝජන ගන්න අය ඉන්නවා කියලා රයිට් ඉතින් මිටත්තර මම මේක ගැන අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝගේ කෝස් ෆී එක සම්බන්ධයෙන් මම දැන් කතා කරේ. අපිට ඒක මම account number එකක් ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වනවා. හරි. ඒ විස්තර ඔක්කොම message වලින් අපේ කණ්ඩායම ඔයගොල්ලන්ට දායි. ඒ විස්තරත් එක්ක වැඩේ ආරම්භ කරන්න නේද?
ඊළඟ ලෙක්චර් එක එහෙම නැත්නම් මේ වැඩේ පළවෙනි ලෙක්චර් එක ආරම්භක වැඩසටහන අද වුණාට මේකේ පළවෙනි ලෙක්චර් එක පටන් ගන්නෙ ලබන සිකුරාදා. පැහැදිලිද? ලබන සිකුරාදා තමයි ආරම්භය. එතකොට සිකුරාදා රාත්‍රී 8 වෙනකොට ලියාපදිංචි වෙලා ඉන්න අය පමණයි අපේ පළවෙනි ලෙක්චර් එකට අපි සහභාගී කරව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට දවස් නේද අද රැයින් පටන් ගත්තාම දවස් දෙකක කාලයක් තියෙනවා නේද අද අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දවසක් තියෙනවා. සිකුරාදා දවසේ රාත්‍රී 8 කියන ටයිම් එකේදී අපි නැවත ඔයගොල්ලොත් එක්ක හමු වෙනවා. රයිට්? එහෙනම් වැඩසටහන අවසන් කරන්න කලින් තව කාට හෝ මොකක් හරි ප්‍රශ්නයක් දැනගන්න තියෙනවා නම් කුතුහලයක් තියෙනවා නම් පොඩි අවස්ථාවක් දෙන්න මයික් එක ඔන් කරලා තමන්ගේ ප්‍රශ්නේ යොමු කරන්න. මම දුමින්ද ටෙක්නිකල් ඔෆිස් කෙනෙක් විදිහට වැඩ කරන්නේ ගවර්න්මන්ට් සර්විස්. ඔව්. එතකොට දැන් අපිට අර කන්ට්‍රැක්ටර් කෙනෙක් වෙන විදිහට රෙජිස්ටර් වෙන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. ඔයා මොකක්ද ආයතනය? පුළුවන්ද කියන්නේ? මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ටීఓ කෙනෙක්. රයිට් ඕකේ. ඉතින් එතකොට දැන් දැනට නීතිය මම හරියට දැනගත්තා නේද? නීතිය දන්නවා නේද කොහොමද තියෙන්නේ කියලා? ඒ කියන්නේ ඔයා රජයේ සේවකයෙක් ඔව්. නා. හරි? ඔව්. ඔයාට රජයේ තියෙන අර දඬු නීති සංග්‍රහයට අනුව නේද? ඒ කියන්නේ මොකද ඒකට ආයතන සංග්‍රහයට අනුව ආයතන ඔයාට සංග්‍රහය. ඔයාගේ නමින් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න බැරි අවස්ථාවක් තමයි තියෙන්නේ. හරි? නමුත් ඔයාට ඔයාගේ බිරිඳ වෙන්න පුළුවන්. හරි? ඔයාගේ අම්මා වෙන්න පුළුවන්. ඔයාගේ තාත්තා වෙන්න පුළුවන්. නේ? කාගේ හරි නමකට ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න පුළුවන්. කරලා ඔයා රජයේ සේවකයෙක් වෙලා හිටියට ඔයාගේ අදාළ ආයතනය තුල වැඩ නොකර ඊට පරිබාහිර වැඩ ඔයාට කරන්න පුළුවන්. හරි right? සර් හරි තේරුණා. ඔව්. තව අහන්න දැන් එකපාර ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ උනාට. ඔයාට තව ප්‍රශ්න ගොඩ නැගෙනවා. එතකොට දැන් අපි අහනකොට. ආ. ඔව් ඊළඟ ඒක විදිහට තමයි සර් ගැටලුව. දැන් ආ. අපි දැන් අපිත් කරන්නේ කන්ට්‍රැක්ටර්ලා හැන්ඩල් කරන එකනේ ගොඩක් වෙලාවට. ඔව් ඔව්. එතකොට අර දැන් අපේම දැන් ඩිවිෂන් එකේ කරන වැඩවල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හ්ම්. ඊට අමතරව දැන් අපි මෙහෙම හිතනොත් දැන් මම මේ හවුස් ප්ලෑනින් වගේ කරනවා. ඒවා පොඩි කොන්ට්‍රැක්ට් සාමාන්‍යයෙන් කරනවා. ඒකට අනිවාර්යෙන් රෙජිස්ටර් වෙන්න ඕන කියලා හැම දෙයක් නැහැනේ නේද සර්? එහෙම ප්‍රශ්නයක් නැහැ අපිට. නෑ. මේ දක්වා නොතිබුණා වෙන්න පුළුවන්. නමුත් දැන් ලංකාවේ ඔයගොල්ලෝ දන්නව නේද? බෙහෙත් දෙන්න බෑ ලයිසන් නැති ડોක්ටර් කෙනෙකුට. නේ? ඩිසයින් එකක් කරලා දෙන්න බෑ chart එක හරි ඒකට අදාළ ලයිසන් එකක් නැති ඉංජිනේර කෙනෙකුට. සර්වේ එකකට සයින් කරන්න බෑ ලයිසන් සර්වේ කෙනෙකුට හැරෙන්න. ඒ වගේ ලංකාවේ මේ අවුරුද්ද තුල අනිවාර්යෙන් ස්ථාපිත වෙන දෙයක් තමයි යම් කිසි ඉදිකිරීමක් කරනවා නම් දැන් කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ආයතන කිහිපයක් පිහිටවලා තියෙනවා. හරි. ඒ ආයතන වලට දීලා තියෙන ජොබ් එක තමයි ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි. ඒවා රෙජිස්ටර් කරලාද? ඒ වගේ ලේබර්ස්ලට නේද සැලරි ගෙවනවද? EPF ETF ගෙවනවද? එයාලගේ හෙල්ත් එක ගැන බලනවද? ඉන්ෂුරන්ස් දාලාද? ඔන්න ඔය වගේ නේද වැඩ කරද්දී ඒගොල්ලෝ සේෆ්ටි බලලා තියෙනවද? ඔය වගේ හැම දෙයක් ගැනම රිවිව් කරන්න ආයතන තියෙනවා දැන්. හරි. ඒක නිසා අපිට ඉස්සරහට බැරි වෙයි. මං කියන්නේ නෑ ඔයාලා ලියාපදිංචි නොකර ඔයාලට වැඩ කරන්න බෑ කියලා. නමුත් නේද සාමාන්‍ය දැන් අපි බලනකොට සමාජයේ පේන්න තියෙනවනේ ඕන තරම් දේවල් අවස්ථාවල් තියෙනවනේ. නමුත් මං කියන්නේ ලියාපදිංචිකට යන එකේ තියෙන වාසි. හරිද? ඒ කියන්නේ අපි මොන වැඩේ කරත් වැඩක් නෑ. මේ අපේ මහත්තයා මේ අපි ඒක ලියාපදිංචි කළේ වැඩේ මම කරා වෙන්න රෙකෝඩ් එකක් තියෙන්න ඕනේ. අපේ කම්පැනියෙන් තමයි කරා වෙන්න ඕනේ. එතකොට තමයි රෙපියුටඩ් වෙලා ආයතනයක් විතර ඉස්සරහට ගොඩ නැගෙන්න පුළුවන් යන්න පුළුවන්. ඒක නිසා මේ ලියාපදිංචි කියන එක මම තව විස්තර කරන්නම් අපේ ලෙක්චර් එකේදී. ලියාපදිංචි කියන එක මාර වැදගත්. හැබැයි ලියාපදිංචි නැතුව වැඩ කරන්න බෑ කියන එක නෙමෙයි මම කියන්නේ ආයේ. අපි යම්කිසි නේද ප්‍රැක්ටිස් වෙන වැට ප්‍රමාණයක් කරලා තමයි ලියාපදිංචිට යන්නේ. එකපාර ලියාපදිංචිට යන්නේ නැහැ බොහෝ වෙලාවට. රයිට්? මේ ලියාපදිංචි කරන එක ඇත්තටම වාසි. ඊටම වටින දෙයක්. ලියාපදිංචියක් ඕනේ. එතකොට තමයි තමන්ගේ ගට් එකක් එන්නේ මේ මට කම්පැනියක් තියෙනවනේ කියලා.
right හරි සර් හරි thank you තේරුණා. right you're welcome. තව තව අහන්න බලන්න ඔයගොල්ලන්ට දැනට තියෙන ගැටලු මොනවා හරි තියෙනවනම් ඇත්තට මේක සාකච්ඡා කරනවා මිසක් මේ ඔයගොල්ලෝගේ ප්‍රශ්න සාකච්ඡා කරලා මෙහෙම අහලා දැනගෙන උත්තර දෙනවා මිසක් මේ අපි මම දන්නේ නැහැ ඇත්තට ඔයගොල්ලන්ට මේ වෙලාවේ පුච්චලිකව තියෙන ප්‍රශ්න මොනවද කියලා. මං කියන්නේ හැම ප්‍රශ්නෙට උත්තර තියෙනවා. අපි සාකච්ඡා කරනවා. තව කාට හරි අවස්ථාවක් තියෙනවා මයික් එක ඔන් කරලා කතා කරන්න. හරි එහෙනම් කමක් නැහැ. එහෙනම් ඔන්න එහෙනම් දැන් මේ වෙලාවේ ඉඳලා රෙජිස්ට්‍රේෂන් එක පටන් ගන්නවා. ඔයගොල්ලෝ කැමති අය මේකට සම්බන්ධ වෙලා ඔව් කතා කරන්න. මම ප්‍රියන්ත ඔව් මිස් ප්‍රියන්ත. මමත් මේ පොඩියට දැනට පොඩි කන්ස්ට්‍රක්ෂන් පොඩියට කරගෙන යනවා. මම සාමාන්‍යයෙන් අර එජොබිස් එකේ මම රෙජිස්ටර් වෙලා තියෙනවා. ඔව්. එතකොට මේ ඉක්ටෑට් රෙජිස්ට්‍රේෂන් එකක් අවශ්‍යම වෙනවද අපිට කන්ස්ට්‍රක්ෂන් එකට? ඉක්ටෑට් රෙජිස්ට්‍රේෂන් එකට ඔයා ගියොත් ඔයාට ගවර්න්මන්ට් එකේ සාමාන්‍යයෙන් යන ටෙන්ඩරින් ප්‍රොසෙස් එක තියෙනවනේ. අන්න ඒවට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඔයාගේ දැනට මාකට් එක තියෙන්නේ එළියේ ප්‍රයිවට් ක්ලයන්ට්ස්ලා වෙන්න පුළුවන් නේ. නමුත් පොඩි වැඩක්. ඔව් ට්‍රේඩින් කියන එක පටන් ගත්තොත් ඒ කියන්නේ ඔයා ට්‍රේඩ් කරන්න පටන් ගත්තොත් ඔයාට ඒ කියන්නේ ඇත්තටම ගොත් එහෙම අර ප්‍රයිවට් ක්ලයන්ට් කෙනෙක් අල්ලගෙන ඔයා වැඩ කරලා ඔයාට මුදල් ගනුදෙනු කරන එකයි හරිද? ඒ වගේ ප්‍රැක්ටිස් තියෙන අය දන්නව නේද? ඒ කියන්නේ සමහරවිට ප්‍රශ්න ඇති වෙන තැනුත් තියෙනවා. ලීගලි ප්‍රශ්න ඇති වෙන ලීගලිවත් විසඳ ගන්න බැරි අවස්ථා තියෙනවා. නමුත් අර ලියාපදිංචියක් කරගෙන ඉක්ටෑට් රෙජිස්ට්‍රේෂන් එකක් අරගෙන නැත්නම් සිඩායිගේ රෙජිස්ට්‍රේෂන් එකක් කරගෙන රෙපියුටඩ් කම්පැනි එකක් විදිහට අපි ගවර්න්මන්ට් එකේ වැඩ කරනවා කියලා කියන්නේ අපිට හිස්ටරි එකක් හැදෙනවා. ඒ කියන්නේ රෙකෝඩ් එකක් හැදෙනවා අපිට. සහ අපිට ස්ටෙප් එකක් අප් කරලා යන්න පුළුවන් විදිහට අපිට ඒ අදාළ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වාසියක් තියෙනවා. chance එකක් තියෙනවා. සහ ගවර්න්මන්ට් එකේ ජොබ්ස් වලට අපිට ඇප්ලයි කරන්න පුළුවන්. right? ඉතින් ඒ වගේ වාසි තියෙනවා. තව වාසි තියෙනවා මම කියන්නම්. කම්පැනියක් රෙජිස්ටර් කරා මම එකයි කියන්නේ අපි එකයි වෙන නිතරම කතා කරන්නේ ලියාපදිංචිය කියන එක. ලියාපදිංචිය ඇත්තටම ගොත් එහෙම ලියාපදිංචියක් අවශ්‍ය නැහැ තමයි වැඩ කරගෙන යන්නේ. නමුත් අපි මේ කතා කරන්නේ රෙපියුටඩ් කොන්ට්‍රැක්ට් කෙනෙක් විදිහට. ඒ කියන්නේ නම ගිහපු කොන්ට්‍රැක්ට් කෙනෙක් විදිහට. කොහොමද අපි නමක් හදාගෙන කම්පැනියක් හදාගෙන වැඩ කරගෙන කොහොමද අපි මේක ඉස්සරහට දියුණු කරගෙන යන්නේ කියන කතාව තමයි අපි මේ කෝස් එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. right? ඊට අමතරව ඔයාලගේ තියෙන දැනුම සඳහා මේ කෝස් එක වැදගත් වෙන්නත් පුළුවන්. සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ කොන්ත්‍රාත් කම්පැනියක් නම් මට පටන් ගන්න ඕනේ නැහැ දැම්මම. නමුත් මට පොඩ්ඩක් ඉගෙන ගන්න ආසයි. right? එහෙමයි ඉන්න පුළුවන්. right? all are welcome. right? thank you. ප්‍රශ්න ඇහුවට තව මොන හරි ප්‍රශ්න තියෙනවද අහන්න? right? එහෙම නැත්නම් අපි එන අද දවසේ මේ වැඩසටහනට ආරම්භක වැඩසටහනට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. රේස් ඇකඩමිය විදිහට අපිව විශ්වාස කරලා නේද? අපි යම්කිසි මේ කරගෙන යන වැඩේ ගැන පොඩි විශ්වාසයක් හදාගෙන අද දවසේ සම්බන්ධ වුණා. right? ඒ වගේම මේ කෝස් එකේ අවසානයේදී ඕගොල්ලොන්ගේ වෙන වෙනස් වීම, ඕගොල්ලොන්ගේ වෙන චේන්ජ් එක නැත්නම් ඕගොල්ලෝ දැනුමින් කොච්චර පරිපූර්ණ වෙනවද, සම්පූර්ණ වෙනවද ගැන කියන එක ගැන හිතමින් ඉදිරි වැඩ කටයුතු සඳහා සම්බන්ධ වෙන්න කියලා මම ආරාධනා කරමින් අපේ කෝස් එකේ රෙජිස්ටර් වෙලා ඔව් සර් මේ සර්ගේ නම්බරේ අපිට පොඩ්ඩක් දුන්නොත් හොඳයි. right මම group එකේ ඉන්නව නේද? ඔව් සර්. alright note 77 ඒ කියන්නේ 077යි හරි සර්. 22යි 66යි 127 සර් නමත් පොඩ්ඩක් කියන්නම්. right මම රොහාන් ගෝනපිනුවල right මොන වෙලාවක මැසේජ් එකක් දාන්න වොයිස් මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් ගන්න බිසි නැති අවස්ථාවක් නම් අනිවාර්යෙන් ෆෝන් එක ආන්සර් කරනවා කිසි ගැටලුවක් නැත්නම් මැසේජ් එකක් හරි දානවා right සර් අපිට account details ටික කොහොමද ලැබෙන්න සලස්වන්නේ? ඔව් මම group එකට දාන්නම් දැන් මේ lecture එක මෙතනින් wind up කරපු ගමන් මේ group එකට දාන්නම් payment details කොහොමද මේකට join වෙන්නේ කියලා ඒ messages ටික ඔක්කොම එවයි right හරි සර් හරි thank you. හරි right එහෙනම් සුබ රාත්‍රියක් ආයිබෝන් good night good night. Good night, sir.